බලපුවා නම් ස්පෝර්ට් ශ්‍රී ලංකා YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හැමතැනමගේ subscribe කරලා අපේ channel එක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් guys අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ ක්‍රීඩා කිරීමේ තිබෙන තරඟාවලි දෙක සහ එම තරඟාවලි දෙක නැරඹියාගේ ක්‍රම පිළිබඳවයි. ඉතින් සියලුම දෙනාම අපේ වීඩියෝ එක සමග රැඳී සිටින්න. ශ්‍රී ලංකාව මෙම මාසයේදී ක්‍රීඩා කරන ප්‍රථම තරඟාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ තුනකින් තමයි එක් තරඟාවලිය. එම තරඟාවලිය කාලසටහන බැලුවොත් ප්‍රථම තරඟය නොවැම්බර් 11 වෙනිදා රවල්පිටිය ක්‍රීඩාංගණයේදී, දෙවන තරඟය නොවැම්බර් 13 වෙනිදා රවල්පිටිය ක්‍රීඩාංගණයේදී, තුන්වන තරඟය සහ අවසන් තරඟය නොවැම්බර් 15 වෙනිදා රවල්පිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිතයි. ඉන්පසු නොවැම්බර් 17 වෙනිදාෙන් ආරම්භ වන තුන්වන තරඟාවලියේ කාලසටහන බැලුවොත් ප්‍රථම තරඟය පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර රවල්පිටිය ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියමිතයි. දෙවන තරඟය ශ්‍රී ලංකාව සිම්බාබ්වේ අතර නොවැම්බර් 19 වෙනිදා රවල්පිටිය ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියමිතයි. තුන්වන තරඟය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර 22 වෙනිදා ලාහෝර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියමිතයි. හතරවන තරඟය පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර ලාහෝර ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 23 වෙනිදා ආරම්භ වීම නියමිතයි. පස්වන තරඟය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර නොවැම්බර් 25 වෙනිදා ලාහෝර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියමිතයි. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර නොවැම්බර් 27 වෙනිදා මූලික වටේ අවසාන තරඟය ආරම්භ වීම නියමිතයි. මේ තරඟය පැවැත්වෙන්නේ ලාහෝර ක්‍රීඩාංගණයේදී. ඉන්පසුව තරඟාවලියේ වැඩිම තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක නොවැම්බර් 29 වෙනිදා ලාහෝර ක්‍රීඩාංගණයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම නියමිතයි. ඊළඟට ස්පෝර්ට් ශ්‍රී ලංකා අපට වාර්තාවල තොරතුරු වල අනුව මෙම තරඟාවලියේ නොමිලේ රූපවාහිනී ඔස්සේ නරඹනවා නම් සුප්‍රී ටීවී නාලිකාව ඔස්සේද මෙම තරඟාවලිය මුදල් ගෙවා රූපවාහිනී ඔස්සේ නරඹනවා නම් සෝනි ස්පෝර්ට් නාලිකාව ඔස්සේ සහ ද පබරේ නාලිකාව ඔස්සේද නැරඹිය හැකි අතර මෙම තරඟාවලිය දුරකථනයෙන් මුදල් ගෙවා නරඹනවා නම් ඩයලොග් වීවැත්තක ඔස්සේද ඔබට නැරඹීමේ අවස්ථාවක් තිබෙනවා. තවද මෙම තරඟාවලිය YouTube ඔස්සේ නරඹනවා නම් ඔබට අපගේ ස්පෝර්ට් ශ්‍රී ලංකා YouTube නාලිකාව ඔස්සේ නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඉතින් ඔබට මතක ඇති අප මේකට පෙර පැවති ආසියානු කුසලාන තරඟාවලියේද ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන සෑම තරගයක්ම අපගේ YouTube නාලිකාව ඔස්සේ ඔබට සජීවීව නැරඹීමට අවස්ථාව හිමි කර දුන්නා. ඉතින් guys අද ගෙනාව වීඩියෝ කොහොමද? අපේ වීඩියෝ එක like එකක් දාලා, comment එකක් දාලා අපේ channel එකට support එකක් දෙන්න. ගිහින් ඉන්න සුබ දවසක්.